Welcome back to my YouTube channel. ඔන්න ඉතින් මම ඔයාලත් එක්ක අද ෂෙයා කරගන්න යන්නේ අපි පොසොන් පොයට මොකද කරේ කියලා. අපි දැන් යන්න පිටත් වෙලා ඉන්නේ. ලෑස්ති වෙලා ඔක්කොම කරගෙන යන ගමන් ඉන්නේ. ඉතින් අද නම් මාර වාහන ගොඩක් තියෙන්නේ. පාරේ වාහනත් තදබදයන් නිසා ඉස්සරහා අයිස්ක්‍රීම් දන්සලක් තිබ්බේ. අයිස්ක්‍රීම් එකක් කාලා අපි යන්න පිටත් වුණා. යන්න පිටත් වුණාට පස්සේ අපිට ආපහු හම්බුණා මෙන්න මේ රසමරස උණු මාළු පාන් එකයි තේ එකයි. ඊළඟට ඉතින් ගිහිල්ලා ආය අපි මේ පොලිමේ ඉන්නවා. පොලිමේ ඉන්නේ පාන් කන්න. පාන් පොලිමේ ගොඩක් කට්ටිය හිටියේ නෑ. ඉතින් අපි පාන් ගත්තා. මේ පාන් එකට ගාලා තියන්නේ මේ මොනවද දන්නවද ළමයි ගාලා තිබ්බේ? දෙල් තම්බලා ඒ පේස්ට් එක හදලා අපිට ඊට පස්සේ හම්බුනේ එළවලු සුප් එකක්. ඒක බීලා අපි යන්නේ අපේ හස්බන්ඩ්ගේ ගෙදර. ඉතින් අපි දන්සල් කනවට අමතරව වෙන වැඩකට තමයි ගෙදර යන්නේ. ඒක අපි අන්තිමට බලමු මොකටද අපි ගෙදර යන්නේ කියලා. ඉතින් මේ යන ගමන් මේ රත්නපුරේ පැත්තට තමයි අපි යන්නේ. යන ගමන් මේ බලන්නකො පරිසරයේ තියෙන ලස්සන අහසත් මාරම ලස්සනයි. දැන් චුට්ටක් හවස් වෙලා 4ට 3:00ට විතර ඇති. ඉතින් ඔන්නේ යන ගම අපිට කඩල දන්සලකුත් හම්බුණා. ඒ කඩල එක නම් මාරම රසයි. කඩල එකත් කාලා අපි ඉතින් ආයෙ යන්න පටන් ගත්තා. රත්නපුරේටම යන්නත් එපැයි. ඉතින් යන ගමන් හම්බුණ මේ ලොකේෂන් ටිකක් තමයි මේ. ඉතින් ළමයි ඔන්න ඉතින් අපි ආයෙ යන්න පටන් ගත්තා. මේ යන ගමන් රත්නපුරේ පැත්තට යන්න දැන් චුට්ටක් සීතලයි. පරිසරය පොඩ්ඩක් වෙනස් වෙනවානේ. අපේ මේ පැත්තේ තියෙන පරිසරය වගේ නෙමේ. ඒ පැත්තට යද්දි ගස් කොළන් වැඩි. ඒ නිසා පොඩ්ඩක් සීතලයි. ඉතින් බලන්නකො මාරම ලස්සන ලොකේෂන් එකක් තමයි තියෙන්නේ. මේවා විඳින්න නම් බයික් එකේම තමයි ඉතින් යන්න ඕනේ. ඔයාලත් ගිහින් බලන්න බයික් එකේ මාරම ආතල් ඉතින්. අපිට ඒ සුන්දරත්වය විඳින්න පුළුවන් නේ වාහනයක් ඇතුලේ යනවට වැඩිය. අපිට අපේ ආස තැනක නතර වෙලා පොඩ්ඩක් ඉඳලා රෙස්ට් එකක් අරගෙන ඒක අනේක මාරම ඒක අමුතු ෆීලින් එකක්. ඉතින් අද පොසොන් පෝයනේ. පොසොන් පෝය දවසේ ලංකාවේ අපිට බෞද්ධ වශයෙන් ගොඩක් සුවිශේෂී පෝයක් නෙමේක. අපි පොඩ්ඩක් කරුණු කතා කරොත් පොසොන් පෝය ශ්‍රී ලංකාවේ බෞද්ධ පෝය දිනයක්. අරහත් මහින්ද මහරහතන් වහන්සේ විසින් බුදුදහම ශ්‍රී ලංකාවට හඳුන්වා දුන්නා කියලා කියන්නේ පොසොන් පෝය දවසේ තමයි. එතකොට තව කාරණාවක් තමයි දේවානම්පියතිස්ස රජතුමා බුදුදහම පිළිගෙන රට තුල ව්‍යාප්ත කරන්න මේ පෝය අවස්ථාවක් කරගත්තා කියලා කියනවා. බලන්නකො මේ ලොකේෂන් එක මාරම ලස්සනයි ළමයි. දැන් හවස 5 විතර ඇති. මම මේක වොයිස් කරද්දිත් මට එතෙන්ට යන්න හිතෙනවා. මාරම ලස්සන ලොකේෂන් එකක්. එතන ඉඳගෙන ෆොටෝස් ගහන්න මාරම ලස්සනයි. අද අහසත් ලස්සනයි ගොඩක්. වැස්සත් නෑ. ඉතින් අපි දැන් රත්නපුරේට කිට්ටු වෙලා තියෙන්නේ. මේ යන ගමන් අපිට තව ලස්සන තැනක් හම්බෙනවා. බලන්නකො හස්බන්ඩ් මොකද කරන්න කියලා. මේ තැන්වල ළමයි මේ පැත්තේ යද්දි ඔය වගේ චූටි මේ තැන් තියනවා වතුර බොන්න. ඒ කියන්නේ අපේම කට්ටිය තමා මෙහෙම ඉතින් ලස්සනට මේක හදලා තියෙන්නේ. අපි මේක ආරක්ෂා කරන්න ඕනේ. මොකද හැමතැනම කෙල ගහන්න නැතුව එතකොට නිකන් අර අපිරිසිදුනහම අපිට එතනින් එතෙන්ට යන්න හිතෙන්නේ නැහනේ. ඉතින් අපි එතනින් වතුර ටිකක් බීලා මූණ හොදගෙන ආපහු අපේ ගමන යන්න පිටත් වුණා. දැන් 6:00 විතර ඇති. ඉතින් යන ගමන් පොඩි වීඩියෝස් ටිකකුත් අරගෙන ෆොටෝස් ටිකකුත් ගහගෙන තමයි ගියේ. යන ගමන් අපිට ලස්සන තොරණක් හම්බුණා. හැබැයි යද්දි විවෘත කරලා තිබ්බේ නෑ. ඉතින් අද පෝයත් නිසා ලස්සනට හඳ පායලා තියෙනවා. මට මෙච්චරයි ගන්න පුළුවන් උනේ වීඩියෝස් ඉතින් රෑ නිසා. ඉතින් මං කිව්වනේ අපි ගෙදර යන්න වෙන වැඩකට කියලා. බලන්නකො මෙන්න මේ වැඩේට තමයි අපි අද ගෙදර ආවේ. දූරියන් කන්න. දූරියන් තමයි එක. ඒකට තමයි අපි ගෙදර ආවේ. ඉතින් පොසොන් පොය දවසේ දන්සලුත් ඇඳගෙන දූරියන් කාලා අපි දැන් දෙවනි දවසේ ආපහු ගෙදරින් පිටත් වෙනවා. පිටත් වෙන්න හදන්නේ. දූරියන් ගෙඩියක් කාලා පිටත් වෙන්න තමයි හදන්නේ. මේවා බයික් එකේ අරගෙන ඉතින් ඔන්න අපි දෙන්න
ගෙදර එන ගමයි කියන්නේ රත්නපුරේ ඉඳන් අපහු එන ගමන්. ෆොටෝස් ටිකකුත් ගත්තා. එහෙනම් මං ගිහින් එන්නම්. ආයෙ වෙන වීඩියෝ එකකින් හම්බෙමු. බයි.